විසිකරණු පත්තරවලින් ලෝකය වෙනස් කරන සාගර රංගලීනගේ. කසල කියලා අමතක කරපු ගොඩක් දේවල් ඔහුට අද සම්පතක්. මේ කසල නොව නිර්මාණයක ආරම්භයයි. ශ්‍රී ලංකාවේ තනි මිනිස්සෙක් එයාගේ නව අදහසකින් ලෝක වෙළඳපොළ දියුණු කරමින් ඩොලර් වලට අද ලංකාවට ආදායම් ගෑනවා. කසල ලෝකයේ පිරිසිදු කරන සිතන්නේ නිර්මාණශීලී ශ්‍රී ලාංකිකයෙක්. ඡායාරූප ශිල්පියෙක් ලෙස තමන්ගේ වෘත්තිය ආරම්භ කරපු ඔහු කාලයත් එක්ක පටන් ගන්නවා සුබ පැතුම්පත් නිෂ්පාදනය කරන්න. ඔහුගේ පවුලේ උදව් ඇතුව. මේ අතරතුර 2005 වර්ෂයේදී ඔහුට නව අදහසක් ඇති වෙනවා ඉවතලන පත්තරවලින් නිර්මාණ හදන්න. ඔහු හදන නිර්මාණ සියල්ල වෙළඳපොළට හොඳ ඉල්ලුමක් ඇති කරනවා. ඒ වගේම එංගලන්තය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි යුරෝපීය රටවලට ඔහුගේ භාණ්ඩ අපනයනය කරනවා. ඊට අමතරව ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලය අද වෙනකොට Earthbound Creation, Earthbound Resident, Earthbound ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය දක්වා ඔහුගේ ව්‍යාපාරය පුළුල් කරගෙන තිබෙනවා. තිරසාර ජීවන රටාවක් වෙනුවෙන් ඔහුගේ ව්‍යාපාර ගමන කැප කරලා තියෙනවා. වෙළඳපොලේ ඇති ඉල්ලුමත් සමග ඔහුගේ මේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න ඔහුට ඉඩ නැති වෙනවා. ඒ නිසා ඔහු ගමේ අයට ආරාධනා කරන ඔහු සමග වැඩ කරන්න කියලා. 4 දෙනෙකින් ආරම්භ කරපු ඔහුගේ ව්‍යාපාරය අද වෙනකොට පවුල් 1200කට රැකියාව සපයනවා. ඔහුගේ අදහස කසල කියලා අමතක නොකර එයට වටිනා සම්පතක් බවට පත් කරන්න ඔහුට පුළුවන් වෙලා තිබෙනවා. ඒ කුඩා අදහස සස්ටේනබල් බිස්නස් එකක් බවට පත් වෙලා රටටත් ලෝකෙටත් Tamanටත් වටිනාකමක් ගෙනත් දීලා තියෙනවා. අපේ අදහස කුඩා වුණා අරඹන්නට තිබෙනවා නම් එය ලොකුවට වෙනස් කරන්න පුළුවන්. ගොඩාක් අයට බිස්නස් එකක් කිව්වම මතක් වෙන්නේ හොටෙල් එකක්, තේ කඩයක්, එහෙමත් නැත්නම් රෙදි කඩයක්. මේ වීඩියෝ එක බලන ඔයාට අලුතින් බිස්නස් එකක් පටන් ගන්න හිතෙනවා නම්, එහෙමත් නැත්නම් අයිඩියා එකක් නැත්නම් ටිකක් අලුත් විදිහට ක්‍රියේටිව් විදිහට හිතන්න. කසල කියලා අමතක නොකර එයට වටිනා සම්පතක් බවට පත් කරන්න සාගර රංගලීනගේට පුළුවන්කමක් තිබිලා තිබෙනවා. මේ තැනට එන්න සාගර රංගලීනගේ ලොකු කැපකිරීමක් කරලා තිනවා. දුප්පත්කමට එරෙහිව කරපු සටනේ ඔහු අද දෙන්නලා තියෙනවා. හීන දකින්න හැමෝටම පුළුවන්. නමුත් හීන වෙනුවෙන් වැඩ කරන්න හැමෝටම බැහැ. උත්සාහ කරන හැමෝටම දවසක හරියනවා.